එක පැත්තකින් අලි මරණ 409ක් සිදු වෙද්දී ඒ අතරින් 44ක් පමණ ඍජුවම මිනිසුන්ගේ ක්‍රියාකාරීත්වය නිසා සිදු වෙලා තියෙනවා. මේ අලි මිනිස් ගැටුම ගත්තොතින් අපේ රටේ මේ අලි මිනිස් ගැටුමට බලපාන විශේෂ සාධක කීපයක් තියෙනවා. මේ ආසියානු අලින් ජීවත් වන කලාපය තුල රටවල් අතරින් ගත්තොතින් ඔබ දකින්න ඇති වැඩිපුරම 60ක් ඉන්නේ ඉන්දියාවේ. හැබැයි ඉන්දියාවේ අලි ගහනය අඩු වෙමින් තියෙනවා. ලංකාවේ අලි ගහනය වැඩි වෙමින් තියෙනවා. මේ ආසියානු අලින් ජීවත් වෙන රටවල් අතරින් ගත්තොතින් වැඩිම අලි ඝනත්වය සහිත රට ශ්‍රී ලංකාව. සමස්ත භූමි ප්‍රමාණයට සාපේක්ෂව ගත්තත් වැඩිම අලි ගහනය සහිත රට ශ්‍රී ලංකාව. අනික් පැත්තෙන් අලි ජීවත් වන අලින්ගේ වාසස්ථාන වලට සාපේක්ෂව ගත්තොත් ඒත් වැඩිම අලි ඝනත්වයේ සහිත රට ශ්‍රී ලංකාව හැටියට තමයි වාර්තා වෙන්නේ. අලි ඇතුන්ගේ වාසස්ථාන වලට සාපේක්ෂව අලි ඝනත්වය ගත්තොත් ලංකාවේ 1 කිලෝමීටරයක් තුල අලින් 25කට වැඩිය ජීවත් වෙනවා. ඒ වගේම තමයි මේ කලාපය තුල ආසියානු අලින් ජීවත් වෙන කලාපය තුල වැඩිම ජනගහන ගාස්තයක් සහිත රටක් තමයි ශ්‍රී ලංකාව. ඒ නිසා අපේ රටේ මේ අලි මිනිස් ගැටුම තීව්‍ර වෙන්න මෙන්න මේ කාරණා බලපාලා තියෙනවා. ඒ නිසා ගරු සභාපතිතුමනි අපිට මේ ප්‍රශ්නය සඳහා විශේෂ අවධානයක් යොමු කරමින් මැදිහත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා.